ඉතාමත් ආදරයෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා යවෝනා කුකින් මූන් channel එක වෙතට. අදත් මං ගෙනාවේ අලුත්ම වට්ටෝරුවක්. දේශීය දෙයට වටිනාකමක් දීලා රස අලුත්ම වට්ටෝරුවක් හදලා තියෙනවා. අපි බලමු මේ දේශීය දෙයට වටිනාකමක් දීලා තියෙන්නේ කොහොමද කියලා. හරිම ලේසියෙන් පහසුවෙන් හදා ගන්නත් පුළුවන්. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නේත් නැහැ. අපි බලමු මේ රසවත් විදිහට මේ අලුත් වට්ටෝරුව හදාගන්නේ කොහොමද කියලා ගෙදරදීම. අපි මුලින්ම ජෑම් එක හදාගමු. ජෑම් එක හදාගෙන දාගන්න වීදුරු බෝතලයක් හොඳට උණු වතුරෙන් තඹගෙන තියාගන්න. වරක ගෙඩියක් ගන්න හොඳට ඉදුණු. මේ විදිහට මදුලුත් ඇටත් වෙන් කරගන්න. ඇට ටික හොඳට තඹ ගන්න. මදුළු ටික මේ විදිහට බ්‍රෙඩ් කප් එකක් අරගෙන හොඳට කෑලි හිටින්නේ නැති විදිහට හොඳට පොඩි කරගන්න. මේ තියෙන්නේ මම හොඳට පොඩි කරගත්තු වරක ටික. දැන් ජෑම් එක හදන්න මොනවද අවශ්‍ය කරන්නේ කියලා බලමු. වරක තියෙනවා මෙතන කිලෝ එකක්. සීනි ග්‍රෑම් 300ක් තියෙනවා. ලුණු ස්වල්පයක් තියෙනවා. ඔයාලට දෙහි හරි නාරං හරි ගන්න පුළුවන්. ඒ වගේම හොඳට උණු වතුරෙන් තඹගත්තු වීදුරු බෝතලයක්. මේ ටික තමයි අවශ්‍ය කරන්නේ. අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. මේ ජෑම් එක හදනකොට අනිවාර්යයෙන්ම ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියෙන්න ඕනේ. වරක ටික එකතු කරගන්න, සීනි ටික එකතු කරගන්න, හොඳින් කලවම් කරගන්න. අනිවාර්යයෙන්ම ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන තමයි අපි මේ ජෑම් එක හදන්න ඕනේ. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. ලුණු ස්වල්ප එකතු කරන්න. මධ්‍යම ප්‍රමාණයේ ගින්දර තියාගෙන තමයි අපි මේ ජෑම් එක හදා ගන්න ඕනේ. ඒක නිසා මධ්‍යම ප්‍රමාණයේ ගින්දර තියාගෙන පැය කාලක් මේ විදිහට කලවම් කරන්න. පැය කාලක් ගියාට පස්සේ ඔයාලට තේනවා ඝන ගතියකට එනවා. මේ බලන්නකෝ. දැන් මේ විදිහට හරියට පැය කාලයකට පස්සේ තමයි මේ විදිහට ඝනත්වයකට ඇවිල්ලා තියෙන්නේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. දැන් මම නාරංගි ටික එකතු කරගන්නවා. දෙහි නැති නිසා මම නාරංග ගත්තේ. ඔයාලට දෙහි තියෙනවා නම් දෙහි එකතු කරගන්න. මේ ටික හොඳට කලවම් කරලා විනාඩි 5ක් ලිපේ තියලා ඊට පස්සේ ලිපෙන් ඉවත් කරගන්න. මෙන්න මේ පදමට ආවට පස්සේ ලිපෙන් ඉවත් කරගන්න. අපි බෝතල් වලට අසුරන්න කලින් නිවෙන්න තියන්න ඕන. අනිවාර්යයෙන්ම මම කලින් කිව්වා වගේ බෝතල් උණු වතුරෙන් තම්බලා තියාගන්න. දැන් අපි හදාගත්තු ජෑම් එක නිවෙන්න තියලා මම දැන් බෝතල් වලට එකතු කරනවා. අපිට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ වරක ජෑම් එක. ඒ වගේම තමයි ගොඩක් රසවත්. දැන් අපි ජෑම් එක හදලා ඉවරයි. අපි දැන් ඊළඟට බලමු බිස්කට් එක හදාගන්නේ කොහොමද කියලා. මේ ජෑම් එකත් මේ විදිහට අපි අසුරලා තියාගත්තාම කල් තියාගන්න පුළුවන් අපිට. බිස්කට් එක හදන්න මොනවද අවශ්‍ය කරන්නේ කියලා බලමු. බටර් ග්‍රෑම් 50යි, කුඩු කරගත්තු සීනි ග්‍රෑම් 100යි, බේකින් පවුඩර් මේසෙනි භාගයයි,
ලුණු මේසැඳි භාගයයි, පාන් පිටි ග්‍රෑම් 100යි. ආය අපි තඹගත්තු කොස්සට පිටි ග්‍රෑම් 100යි. කෝන් පිටි ග්‍රෑම් 50යි. මේ ටික තමයි අවශ්‍ය කරන්නේ. මම ඔයාලට කලින් කිව්වා කොස්සට ටික තඹගන්න කියලා. හොඳට තඹගෙන ඒ ටික කුඩු කරගන්න. තෙත ගතිය අඩු වෙන්න තුනී කරලා තියන්න කොස්සට පිටි ටික. කොස්සට පිටි, පාන් පිටි, කෝන් පිටි, බේකින් පවුඩර් සහ ලුණු මේ ටික එකතු කරගෙන කලවම් කරගන්න හොඳට. බටර් ගන්න කාමර උෂ්ණත්වයේ තියලා සීනි බටරු එකතු කරලා හොඳට මික්ස් කරගන්න. සීනි ගන්නකොට කුඩු කරලා ගන්න. පිටි මිශ්‍රණයට එකතු කරගන්න බටර් ටික. ඊට පස්සේ බටරුයි පිටි හොඳට අනා ගන්න. මේ පදමට ගත්තට පස්සේ කිරි මේසැඳි 4ක් එකතු කරගන්න. ඊට පස්සේ නැවත හොඳට අනා ගන්න. මේ පදමට ආවට පස්සේ මම පයිපින් බෑග් එකකට මේ ටික එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් අතින් හැඩය හදා ගන්නත් පුළුවන්. තෙල් කඩදාසියට බටර් හරි තෙල් හරි ගා ගන්න ඔයාලා. මම මේ විදිහට බිස්කට් වල හැඩය හදලා මැදින් ජෑම් දානවා. ඔයාලා කැමති හැඩයකට මේ බිස්කට් ටික හදා ගන්න පුළුවන්.
බිස්කට් පුච්ච ගන්නකොට සෙල්සියස් අංශක 160න් විනාඩි 20ක් පුච්ච ගන්න. ඒත් එක එක oven එකට වෙනස් නිසා ඔයාලා උෂ්ණත්වය බලලා අඩු වැඩි කරගන්න. මම දැන් බිස්කට් එක පුච්චගෙන ඉවරයි. හරිම සුවඳක් එනවා. ඒ වගේම තමයි ගොඩක් රසයි. ඔයාලට අනිවාර්යයෙන්ම හදලා මේ බිස්කට් එකේ රස බලන්න පුළුවන්. ඒ වගේම තමයි කොස්සට වලින් හදලා තියෙන්නේ. ගොඩක් පෝෂ්‍යදායකයි. අපි ගෙදරදීම ඉතාමත් පෝෂ්‍යදායක ලෙස බිස්කට් එකක් හැදුවා. ඒ වගේම ජෑම් එකක් හැදුවා. හරිම ලේසි වගේම පහසුයි පිරිසිදුයි. අපිට මේ දේවල් ගෙදරදීම හදා ගන්න පුළුවන්. මම හිතනවා අදත් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලත් මේ විදිහට බිස්කට් එක හදලා රස බලන්න. ඇත්තටම ගොඩක් රසවත්. ආයේ ලස්සන දවසකින් අපි මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.